ආයිබෝවන් කියන්නද සුබ රාත්‍රියක් කියන්නද කියලා මට හිතා ගන්න බෑ. දැන් වෙලාව කීයද දන්නවද? දැන් වෙලාව රෑ 8යි විනාඩි 22යි. ඉතින් අද ජනවාරි මාසයේ 10 වෙනිදා. ඉතින් ජනවාරි මාසයේ 10 වෙනිදා රෑ 8යි ගානකට මම මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ. අන්න ඒක තමයි මාතෘකාව. ඉතින් මම දැන් අද කරන්න යන්නේ ඉතින් ඔයාලා දන්නවනේ ලංකාවේ පහුගිය දවස්වල වෙච්ච ව්‍යසන. ඉතින් ඒකෙන් කොහෙවත් කැම්පින් කරන්න යන්න විදිහක් නැහැ. ඇත්තම කතාව කිව්වොත් එහෙම තැන්න ඇති. නමුත් මටත් කාල වේලාවත් එක්ක කොහෙවත් කැම්පින් කරගන්න වෙලාවක් නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම අද හිතුවා වෙනස්ම විදිහේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට එක්ස්පීරියන්ස් එකක් ගන්න. මොකක්ද දන්නවද? මං අද හදන්නේ අපේ ගෙදරේ වහලේ තියෙන උඩ ස්ලැබ් එකක්. ඔන්න ස්ලැබ් එක උඩ මගේ කැම්පින් ටෙන්ට් එක ගහගෙන අද රෑ පහන් කරන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ vlog එක මොන විදිහට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයිද? ඒ වගේම අද රෑ එළි වෙනකන් මේ අපේ ගෙදර ස්ලැබ් එක උඩ ටෙන්ට් එක ගහගෙන මොන වගේ අත්දැකීමක් ගන්න පුළුවන් වේද කියලා. මම ඉතින් ඔන්න බඩු ටික නම් දැන් උඩට ඇදගත්තා. ඉතින් ඔන්න දැන් කැම්පින් සෙටප් එක ගහ ගන්න තමයි තියෙන්නේ. අපි බලමු මොන වගේ සුන්දරත්වයක් තියෙයිද කියලා අද රෑ. ඉතින් ඔන්න බඩු ටික දැන් මම ළඟට ගත්තා. දැන් ඉතින් ටෙන්ට් එක ගහ ගන්න තමයි තියෙන්නේ. අපි බලමු ටෙන්ට් එක කොහොමද ගහගන්නේ කියලා. ගිය පාර ගිහිල්ලා ආපු ගමන් මේ තිබ්බ විදියටම තමයි තාමත් තියෙන්නේ. මොකද වැහලි වෙරලා ස්ලැබ් එක උඩ වතුර ඒකින්ද බිමට එන එකක් දාගන්න ඕන. ඒකත් යනවා. දැන් ටෙන්ට් එක ගෙනන් දෙන්න මට. අර ගිය පාර ගිහිල්ලා ඇවිල්ලා ඒ තිබ්බ විදියට තාම තියෙනවා. හරි. ඔන්න ටෙන්ට් එක නම් දිග අරගත්තා. දැන් තියෙන්නේ බැමි ටික බඳ ගන්න තමයි. මොකද හුලඟකුත් එනවා කියලා තියෙනවනේ. ඒක නිසා බැමි ටික අනිවාර්යයෙන්ම දා ගන්න ඕනේ. බැමි ටිකත් අපි දාගමුකෝ. බැමි ටිකක් දාගමු. ඔන්න ඔය විදිහට තමයි ටෙන්ට් එක සෙටප් වෙන්නේ. බලමු බැමි ටිකක් දාගෙන අපි. ලොකු හුලකකුත් නැහැ. නමුත් කොයිකටත් කියලා බැමි දෙකකුත් බැඳගත්තා. දැන් දාගන්න ඕන රේන් කවර් එක. රේන් කවර් එක දාගෙන රේන් කවර් එක කෝකට දාන්න ඕන මේ දවස් ටිකේම වැස්සා.
හෙට උදේට මෙන්න මේ විදිහට තමයි view එක තියෙන්නේ. මෙන්න මේ පැත්තෙන් පොල් ගස් දෙක තියෙනවා. පොල් ගස් දෙකක් තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ වෙල්යාය. එතකොට මෙන්න මේ පැත්ත හැරුණාම මෙන්න මේ දිශාවට වගේ වෙන්න තමයි හඳුරු කන්ද එහෙම තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා බැල්ලෑගල කන්ද, කොට කන්ද ওই තැම්පානේ එහෙම තියෙන්නේ. ඔන්න ওই පැත්තට වෙන්නේ. ඉතින් ඒ ටික අපිට හෙට උදේට තමයි බලා ගන්න වෙන්නේ. දැන් අපි රේන් කවර් එක දාගමු මේකේ. හරි ඔන්න රේන් කවර් එකක් දාගත්තා. ඉතින් මම රේන් කවර් එක ආපුම රේන් කවර් එකක් නෙමෙයි තියෙන්නේ. මේක මම මහගත්ත එකක්. ටිකක් ලොකුවට මහගත්තා. මොකද එතකොට වැඩේ ලේසියිනේ. කොහෙන්වත් වතුර බින්දුවක්වත් එන්නේ නැති වෙන්න තමයි රේන් කවර් එක තියෙන්නේ. ඒක නිසා ඒකත් මම ටිකක් ලොකුවට මහගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක ගෙනාවා අපේ ගෑස් ලිප. ඒ ටිකත් ඔක්කොම ගෙනාවා. ගෙදර ඉන්න නිසා කණ්ඩත් පුළුවන් ගෙදරින්. නමුත් අර එක්ස්පීරියන්ස් එක තියෙන්න බෑ. ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම තියෙන්න ඕන නිසා තමයි මම මෙතනම අද රෑ උයාගෙන කණ්ඩ හදන්නේ. ඉතින් බලමු මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඉතින් අද රෑ මේ පැත්තෙන් ගෙම්බෝ කෑ ගහන, රැහැයෝ කෑ ගහන හඬ එනවා. මොකද මේ පැත්තේ තියෙනවා කිව්වේ මම කලින් කිව්වේ වෙලන්නේ තියෙනවා කිව්වේ. වටපිටාවේ තියෙන ලයිට් එක නිමුණාට පස්සේ තවත් අඳුරු වෙයි මෙතන. මං ගාව ටෝච් එකකුත් තියෙනවා. හරි ඉතින් ඔන්න අපි නයිට් එක දැන් පටන් ගන්න යන්නේ. මං ඇතුළටත් එරන්න තියෙන කාපට් එකත් මං එලා ගත්තා. දැන් අපි අපේ ගෑස් එක එහෙම හදාගෙන ඒ වැඩ ටිකත් පටන් ගමු. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. මට මෙතන වතුර සපය ගන්න ඉතාමත් ලේසි. මොකද අපේ ගෙදර වතුර ටැංකිය තියෙන්නේ මේ ළඟමයි. මම ටෙන්ට් එක ගහලා තියෙන තැන පිටිපස්සෙමයි තියෙන්නේ. ඒක නිසා මට අද වතුර සපය ගන්න එක ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මට වතුර ටික නම් ළඟින්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපේ ගෙදර වතුර ටැංකිය තියෙන්නේ මගේ ටෙන්ට් එක පිටිපස්සේ. ඉතින් ඒ කරදරේ අද මට නැහැ. පහලට යන්න වෙන්නේ නැති වෙයි අය මං හිතන්නේ. බලමු අපි. ගෑස් එක හැමත් හයි කරගෙන ඉතින් ගෑස් එක කොතනද තිබ්බේ? ඉනවන්නේ. ඔයදී ගෑස් ටැංකි ගෑස් ලිපයි තියෙනවා. මේ ටිකත් අර ඔන්න ඔහොම ඉන්නවා. ඔයාලට පේන්නේ නැතුව තියනවා. ගිය පාර අපි මම ගියපු කැම්පින් එකේ ගිහිල්ලා ඉවරලා ඒ තිබ්බ විදිහටම තාම තියෙන්නේ. මේ ඊටු ටැංකියකුත් තියෙනවා මේ. ඒකේ තව ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. තව ගෑස් තියෙනවා. වැඩ කරනවද නැද්ද දන්නේ නැහැ. මොකද ඒ ගිහිල්ලා ඇවිල්ලා එහෙම්ම තියාගත්ත එක තමයි තියෙන්නේ. වැඩ තාමත් වැඩ දැල්ල එනවා. ඉතින් අපි කෑම ටික හදා ගන්න ඕනේ. දැන් කෑම කියන්නේ ලොකුවට කෑමක් මම රැයට දැන් කැවෙන්නේ නැහැ වැඩිය. ඒක නිසා නූඩල්ස් එකක් තමයි හදාගන්න යන්නේ. සොසේජස් ගෙනාවා, නූඩල්ස් ගෙනාවා. ඒ ටික හදාගමු අපි. ඉතින් ඔන්න මං චාච්චියක් ගෙනාවා. නූඩල්ස් තමයි හදාගන්න හදන්නේ. සොසේජස්ුත් තියෙනවා. නූඩල්ස් ටික හදාගෙන ඉවර වෙලා සොසේජස් එක බෙදගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මොකද නැත්තම් සීතල වෙනවා.
නූඩල්ස් එක හදාගෙනම මේවා කරගමු. වතුර කෝප්පයක් දාගමු. ඕනෙම මේවා කරගන්න එපේ. නූඩල්ස් ටිකට අම්බ ගන්න එපේ. ඒකට නූඩල්ස් තව ටිකකින් දාගන්න. දැන් වතුර තාම ඇහෙන්නේ නැහැ නේ. ඉතින් අද ලස්සන නයිට් එකක් වෙයි. සීතලයි. දැනටම ටිකක් ලොකු සීතලකුත් නැහැ. සීතලක් නැත්තේම නැහැ. පොඩක් මේක ඇදයි වගේ තේරෙනවා. ඉතින් ඔන්න වතුර චුට්ටක් රත් වේගන වගේ ඇවිල්ලා තියෙනවා. ඔන්න අපි දැම්මා නූඩල්ස් ටික දාලා. දැන් නම් තැම්බීගෙන එන්නේ. පේනදි දුමත් යනවා. ගෙදර අය පහල ඉන්නවා. මම කැම්පින් ඇවිල්ලා. ගෙදර අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. ටික කාලයක් යනකම් මේ විදිහට ඉන්නවා. ප්‍රවේශම් ඇති තැනුත් ඇති. නමුත් මං කීවේ කලින්ම මට කාල වේලාවක් නැති නිසා මේ විදිහට තමයි කරගන්න ඕනේ. මෙන්න නූඩල්ස් ටික තැම්බෙනවා. ඔන්න රෑ කෑම එක මම පිගානකටත් බෙදාගත්තා. කලින්ම කීවනේ හදාගත්තේ නූඩල්ස්. ඒ වගේම සොසේජස් උත් තියෙනවා. සොසේජස් බෙදාගත්තා. නූඩල්ස් දැම්ම කන්න බෑ තාම රස්නේ මේ. හොඳ සුවඳකුත් තියෙනවා. ඉතින් මේවා ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. නමුත් අර මේ වගේ කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගද්දි මේ වගේ අර පහසු සුළු ආහාරනේ ගන්න අපි. අන්න ඒක නිසා ඉතින් අද ඒ එක්ස්පීරියන්ස් එකම ගන්න ඕන නිසා තමයි මම නූඩල්ස්ම හදාගෙන අපේ ගෙදර උඩ තට්ටුවේ මේ ස්ලැබ් එක උඩ කැම්පින් ටෙන්ට් එක ගහගෙන අද නයිට් එක ගත කරන්න හදන්නේ. හොඳයි. මං හිතුවේ වැඩි රසක් නැතිවද කියලා. නමුත් හොඳයි. මාරු. දැන් හත්තා. ඉතින් ඔන්න කෑවා. කාපු ටිකත් අස් කරලා ඒ ටිකත් වතුර ටිකක් දාලා තිබ්බා උයපු එකේ එහෙම අඩි අල්ලන නිසා. එතකොට උදේට හොද ගන්න ලේසිනේ. ඒ ටිකත් මේවා කරලා ඔන්න ටෙන්ට් එක ඇතුළට ආවා. දැන් නම් ඇස්ස නැහැ. තව ටිකකින් වහින්න ගණීද කියන්නත් බෑ. අපි බලමු කොහොමද මගේ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටිකත් කරලා ඉවර වෙද්දී තව ටිකක් රෑ වෙයි. දැන් වෙලාව දැන් හරියටම 10:31යි. 10:31යි වෙලාව. මේ තේ 10:31 වරට අනිත් පැත්තට පේන්නේ නැත්තේ 10:31යි තමයි දැන් වෙලාව. බලමු ඉතින් මොන විදිහට අද රෑ ගෙයිද කියලා. හෙට උදේ නැගිටිද්දී වටපිටාවේ මිනිස්සු බලාගෙන ඉඳිද්ද දන්නෙත් නැහැ මොකද්ද මේ කරලා තියෙන්නේ කින්ද මන්ද කියලා. බලමු අපි මොන විදිහේ රාත්‍රියක් අද ගත කරන්න වෙයිද කියන එක. මගේ ෆස්ට් ටයිම් මේ විදිහට ගෙදර වහලේ උඩ මේ වගේ කැම්පින් ටෙන්ට් එක ගහලා කැම්ප් කරන්නේ. බලමු අපි ටිකක් නිදාගන්න පොඩ්ඩක් හාන්සි වෙලා. ඇතුළේ ලයිට් එක පොඩ්ඩක් පත්තු කරගන්න. පත්තු කරගෙන ඉහළ චුට්ටක් හැලවිලා ඉන්නවා. වටපිටා ඉතින් ගෙම්බු කෑ ගහන හඬ ඇහෙනවා. රැහැයියෝ තාම අපේ ගෙදර කට්ටියක් නිදි නෑ පහළ. එයාලගේ හඬත් ඇහෙනවා. මේ වෙලාවේ මේ ටෙන්ට් එක
කන්දක් උඩ කොහේ හරි ගහලා තිබ්බනම් මෝ මෙතෙන්ට මං ඉන්න තැනට පාරේ යන වාහන ශබ්දත් ඇහෙනවා. නමුත් මේකත් එක්තරා විදියක වෙනස්ම අත්දැකීමක්. කාර්ය බහුල ජීවිතයත් එක්ක මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම ජීවිතේට තියෙනවා. ඔයාලට නම් කොහොමද දන්නේ? මට නම් අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් තියෙන්නම ඕනේ. අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා ටෙන්ට් එක දිහා බලමුද? යන්කෝ. එළියට ගිහිල්ලා ටෙන්ට් එක දිහා බලමු. අන්න අපි ඉන්න තැන. මේ තියෙන්නේ ඔය ඖෂධ ගුණයෙන් යුක්ත ගහක්. හෙට උදේට බලන්න පුළුවන්. මේ බෙහෙත් නෙල්ලි ගහක්. එතකොට මම කලිනුත් කිව්වේ මෙන්න මේ පැත්තට වෙන්න තමයි තියෙන්නේ ඔය හඳුරු කන්ද. එහෙම තියෙන්නේ වයම් පළාතේ දෙවණියට මුසුම කන්ද. මේ පැත්තේ තියෙන්නේ වෙල්ලෑයක්. හෙට උදේට ඒකත් අපිට බලන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න නිදාගන්න කියලා තමයි හදන්නේ. තාම නම් වැස්සේ නැහැ. නමුත් අහසේ කිසිම තරුවක්වත් කිසිම දෙයක් පේන්නෙත් නැහැ. බලමු. එළි වෙද්දී සමහර විට වහින්න බොහෝ දුරට ඉඩ තියෙනවා. බලමු ඉතින් අපි. පොඩ්ඩක් නිදිමතකුත් දැන් එනවා. බලමු අපි මොන වගේද කියලා. සුන්දරත්වය අද රෑ මට ඒ වගේම තමයි මට ඇහුණා දැන් බගමූණේ කෑ ගන්න හඬ. මේ මෙතන අපේ මං කිව්වේ වෙල්ලෑයක් තියෙනවා කියලා. වෙල්ලෑයෙන් එහා පැත්තේ තියෙනවා පොඩි කැලෑවක්. එතකොට කැරකොප්පුවක් තියෙනවා. කැරකොප්පු දෙකක් තියෙනවා. එකක් තියෙනවා ටිකක් එහාට වෙන්න සිංහල කැරකොප්පුව කියලා. ඒ කියන්නේ ඒකේ වල දාන්නේ භූම දානය කරන්නේ සිංහල මිනිස්සු විතරයි. ඒතකොට තව එකක් තියෙනවා මුස්ලිම් කැරකොප්පුව කියලා. මුස්ලිම් කනත්තක්. ඒ මුස්ලිම් ජාතිකයන් විතරයි වල දාන්නේ. ඉතින් මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියන එක. ඇයි එහෙම දෙකක් තියෙන්නේ කියලා. අපි හැමෝම එකම ලේ තියෙන එකම ජාතියක්. ඉතින් මරුණාට පස්සේ හැමෝම පස්සයටට පස්වෙන එකේ මොකටද කැරකොප්පු දෙකක් තියෙන්නේ කියන එක නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. ඒවා දැන් වැඩක් නැහැ. අපි දැන් නිදාගමු. මෙතන මේ නෙට් එක වහන්න ඕනේ. මොකද දැන් මදුරු ආවා. මදුරු දෙන්නෙක් තුන්දෙනෙක් ආවා. ඒ හින්දා නෙට් එක පහන කරන්න ඕනේ. හරි. එහෙනම් අපි හැමෝම උදේට හම්බෙමු. එහෙනම් හැමෝටම good night. උදේ හම්බෙමු. උදේ මොන වගේ සුන්දරත්වයක්ද තියෙන්නේ කියන එක අපි උදේම බලමු.
ගුඩ් මෝනින්. ඉතින් පේනවා ඇතිනේ මොන වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න මේ පැත්තෙන් අපිට පේන්නේ හඳුරුක් කන්ද. ඉතින් ඔන්න පේන්නේ නැහැ මීදුම වැඩි නිසා. මේ තියෙන්නේ හඳුරුක් කන්ද. ඉතින් ඔන්න හඳුරුක් කන්ද පේනවානේ තමයි අපේ ගෙදර තියෙන්නේ. ඉතින් ඔන්න ටෙන්ට් එක මම ගහගෙන දැන් ටෙන්ට් එක අකුල ගන්න ඕන උදේම. ඉතින් තවත් මේ වගේම බ්ලොග් එකකින් හම්බෙමු. හැමෝටම ජය.